ෆයිනන්ස් කම්පැනි වල දාන්න එපා FD එකේ පොලිය වැඩි කියලා. උතන තමයි කිලෝ ගන්න අනිත් පොයින්ට්. තියෙනවා වීසා එකක් වාගේ රිෆියුස් වෙනවද නැත්නම් වීසා එක ග්‍රෑන්ට් වෙනවද කියන සම්භාවිතාවය ගොඩාක් තියෙනවා ඒජන්ට් මතයි. ඊට පස්සේ මේ ඔයාලා තෝරගන්න කොලෙජ් එකක් හරි යුනිවර්සිටි එකක් හරි. මේ දවස්වල තෝරගෙන තිබුණේ ගෝස්ට් කොලෙජ් එක. හරි වීසා එකක් දාද්දි කිසිම වෙලාවක ලංකාවේ ඉඳන් දානවා නම් මේ ඔය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හරි කොහේ හරි UK යනවා නම් UK ඉන්න කෙනෙක්ගෙන් හරි දාන්න යන්න එපා. මොකද ලංකාවේ ඕන තරම් හොඳ ඒජන්සිස් තියෙනවානේ. මම ඔයාලට එක්ස්ප්ලේන් කරන්න මම මොනවද කරපු වැරදි කියලා. හරිද? ඉතින් මේ වගේ වැරදි ඕගොල්ලෝගේ වීසා එකේදී කරන්න එපා. මේ බිම්මට්ට මේ මිනිස්සු නිසා හරිද? ඉතින් තවත් කොල්ලෙට්ට ගෙල්ලෙට්ට ඕස්ට්‍රේලියාවේ ඉන්න ආසෙකින් ඉන්න කොල්ලෙට්ට ගෙල්ලෙට්ට තමයි මේ channel එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න මේ අද වීඩියෝ එකෙන් අපි අරන් එන්නේ මේ ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් මේක ඔයාලට. හරිද? ඔයගොල්ලෝ දැන් වීසා දාන්න ඉන්න කෙනෙක් නම් හරිද? මේ දවස්වල ඩොකියුමන්ටේෂන් රෙඩි කරගෙන යනවා නම් හරිද? අද මම කතා කරන්නේ කොහොමද මගේ රිෆියුසල් එක උනේ කියලා සහ මොකද්ද ඒකට මගේ රිෆියුසල් එකට වෙච්ච හේතු. ඒ කියන්නේ ඇයි වීසා එක රිෆියුසල් උනේ? හරිද? ඉතින් මේකට අර වීසා රිෆියුසල් එකේ තියෙන මේවා ටික අරුණාම තව පොඩි කේස් ටිකක් තියෙන එක මම තමයි දන්නේ ඒක මොකක්ද උනේ කියලා. ඉතින් මම ඔයාලට එක්ස්ප්ලේන් කරන්න මම මොනවද කරපු වැරදි කියලා. හරිද? ඉතින් මේ වගේ වැරදි ඔයගොල්ලෝගේ වීසා එකේදී කරන්න එපා. හරිද? ඉතින් ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මගේ වීඩියෝ සීරීස් එකේ මම ලංකාවේ IOM එකේ කියන්නේ මෙඩිකල් එක ගන්න තැන ඉඳන්ම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් මුලින් ඉඳන් channel එකට set වෙලා හිටපු කෙනෙක් නම් ඔයාලට ඒක playlist එකට ගිහලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් subscribe කරොත් ඔයාලට වීඩියෝස් ටික මුලින් ඉඳන් පස්සේ හිමීට වෙලාවක බලන්න පුළුවන්. ඉතින් මම ගිය සතියේ වීඩියෝ එකක් කරා අපි කොහොමද ඒජන්ට් කෙනෙක් හොයාගන්න කියලා. ඊට පස්සේ ඊට කලින් සතියේ කරා යුනිවර්සිටි එකක් කොහොමද තෝරගන්න කියලා. ඉතින් අද වීඩියෝ එකත් ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේ වැරදි ටික ඕගොල්ලෝ කරන්න එපා. හරි. ඉතින් මේ මගේ වීසා රිෆියුසල් එකට පළවෙනි හේතුව තමයි ඇත්තම කිව්වොත් ඒජන්ට්. හරිද? ඉතින් ඔයාලගෙත් ඒ කියන්නේ මෙහෙමයි ඒජන්ට් මත අපිට යැපෙන්න බෑසා මම කලිනුත් කියන වීඩියෝ වල ඒජන්ට්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් මොකද මේ ඇත්තටම ඒජන්ට් කියන්නේ අර වීසා එකට අපිට මේ නිකන් උදව් කරන කෙනෙක් විතරයි. ඉතින් ඒක මමත් දැනගත්තේ පස්සේදී මමත් මෝඩ වුණා. මම මුලින්ම ඒජන්ට් පස්සේම ගියා. ඊට පස්සේ ඒජන්ට් කියන විතරයි කරේ, වෙන ඒජන්සි වලට ගිහින් කතා කරේ නෑ. මොකද්ද වෙන සිස්ටම් එක කියලා බැලුවේ නෑ. ඉතින් පළවෙනි වැරද්ද ගොඩක් දුරට ඒජන්ට්ගේ තියෙනවා. මොකද එයාට තිබුණා ඊට වඩා හොඳට ඒක සැලකිල්ලෙන් කරන්න. ඉතින් ඒක කිසිම මේ දැන් මම කිව්වේ අර මෙහි මෙල්බන් වල ඉන්න ඒජන්ට් කෙනෙක්ගෙන් මම දැම්මේ. අනිත් එක ඕගොල්ලෝ වීසා එකක් දාද්දි කිසිම වෙලාවක ලංකාවේ ඉඳන් දානවා නම් මේ ඔය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හරි කොහේ හරි UK යනවා නම් UK ඉන්න කෙනෙක්ගෙන් හරි දාන්න යන්න එපා. මොකද ලංකාවේ ඕන තරම් හොඳ ඒජන්සිස් තියෙනවානේ. එතකොට දැන් ඕකේ වෙන්නේ මොකක්ද දන්නවද? ඔයා හිතනවා ඔයා මෙල්බන් එනවා කියලා. මෙල්බන් එද්දී ඔයා දානවා මෙල්බන් ඉන්නේ ඒජන්සි එකකින් හරි ඒජන්ට් කෙනෙක්ගෙන් හරි. දැන් මෙතන වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවානේ. හරිද? මෙල්බන් වලට පැය 5මාරක් ලංකාවට වඩා වැඩි. හරිද? ඒතකොට ඔයගොල්ලෝ මොකක් හරි හදිසියක් වෙච්ච වෙලාවට දැන් 6ට විතර ගෙදර ඇවිල්ලා කෝල් එකක් ගන්න ඕන නම් කෝල් එකක් ගන්න බෑ. මැසේජ් එකක් දැම්මොත් ආයෙත් රිප්ලයි එන්නේ ඊට පස්සේ දවසේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට ඔයාලට මුහුණ දෙන්න වෙයි. ඔයාලා යන රටෙන් ඒජන්ට් කෙනෙක් හොයාගත්තොත් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඉන්න රටෙන් ඒජන්ට් කෙනෙක් හොයාගත්තොත් ඉතින් මෙතනදී ඒජන්ට්ගේ අතේ වැරද්දක් තියෙනවා නැත්තේ නෑ කියන්න බෑ. හැබැයි මගේ අතින් වෙච්ච පොඩි වැරදි ටිකක් තියෙනවා. ඉතින් ඒ වැරදි තමයි මම ඔය කලින් වීඩියෝස් වල ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඔය ඒජන්ට්ලා තෝරගන්න විදිය මම කියනවා නිකන් අර ආවට ගියාට ඒජන්ට් කෙනෙක් තෝරගන්න එපා. ඊට පස්සේ නිකන් අර එක එක ඇඳුරුම්කම් වලින් ඒජන්ට්ලාව තෝරගන්න එපා. ඒව කරන්න එපා. ඒවා ගොඩක් දුරට හරියන එකක් නැහැ කියලා කියන්නත් බෑ. හැබැයි මගේ සිටුේෂන් එකේදී ඒක එහෙම වුණා. හරිද? ඊට පස්සේ අනිත් දේ තමයි SOP එක ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක ලියද්දී ඊට පස්සේ වීඩියෝ කියන්නේ දෙවෙනි පාර වගේ නෙමෙයි ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක හරියට ලියවිලා තිබ්බේ නැහැ. ඉතින් ඒක මම කාටවත් යවුවෙත් නැහැ, යවලා බැලුවෙත් නැහැ, දන්න කෙනෙක්ට යවුවේ නැහැ. තව ඕනනම් වීසා ඔෆිස් කෙනෙක්ට මට පෙන්නන්න දීව මම එහෙම පෙන්නුවේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න මගේ SOP එකේ තිබ්බා. SOP එකේ හරියට අර කියන්න ඕන ටික කියවිලා නැති ප්‍රශ්නයක් තිබුණා. ඉතින් SOP එක තමයි මෙතන වැදගත්ම දේ. SOP එක හරියට ලියුනේ නැහැ කියන්නේ ඇත්තටම මම කලින් වීඩියෝ එකත් කියනවා ඔයාලට කොච්චර සල්ලි පෙන්නුවත් වැඩක් නැහැ. ඉතින් රිෆියුස් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. වීසා එකක් රිෆියුස් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි SOP එක හරියට නැත්තම් ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක. හරිද? ඉතින් මෙතනදී ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකේ මගේ ගොඩක් වැරදි තිබුණා. මම ලියලා තිබුණා. ඒ කියන්නේ මම හරියට ඒගොල්ලන්ට අන්ඩර්ස්ටෑන්ඩ් වෙලා තිබ්බේ නැහැ කියලා කියන්නේ. මම ඔයාලට මගේ වීසා රිෆියුස් එකේ අර ඒ රිෆියුසල් පාර්ට් එක මම ඔයාලට පෙන්නන්නම්. ඒ SOP එක ගැන මොකද්ද මේ වීසා රිෆියුසල් එක ගැන කතා කරද්දී පස්සේ
මේ විස රිෆියුසල් ඩොකියුමන්ටේෂන් එක ගැන කතා කරද්දි ඉතින් මේ හරියට ලියලා තිබුණේ නැහැ මොකටද මම යන්නේ සහ මොකටද මම එන්නේ කියලා. අනිත් එක තමයි මම තෝරගත්ත කොලෙජ් එක. මම කලින් වීඩියෝ එකත් ඔයාලට යුනිවර්සිටිස් වල කරන වීඩියෝ එක කිව්වා නිකන් අර කොලෙජස් ආවට ගියාට තෝරගන්න එපා. ඒ වගේ රිවිව්ස් බලන්න, ඇතුළට ගිහිල්ලා බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. මගේ ප්‍රශ්නේදී උනේ මම ඒ දවස්වල තෝරගෙන තිබුණේ ගෝස්ට් කොලෙජ් එක. හරිද? මම නම් හිතන්නේ දැන් ඒවා ගොඩාක් දුරට වැහිලා තියෙන්නේ. අර ගෝස්ට් කොලෙජ් ඔක්කොම වැහුවා කියලා ගෝස්ට් කොලෙජ් මම හිතන්නේ බරතෝගයක් වැහුණා කියලා කතාවක් ආවේ. නිවුස් එකක් ආවේ එළියට දැන් මාස අන්තිමේ අවුරුද්දකට විතර කලින්. ඉතින් මම අන්න ඒ වගේ ගෝස්ට් කොලෙජ් එකකට තමයි වීසා දාලා තිබුණේ. ඉතින් ඒ වගේ එකට දැම්මට පස්සේ කෙලින්ම වීසා එක රිෆියුස්. ඒකයි මම ඔයාලට කිව්වේ හැමතිස්සෙම මේ අර දන්න ඔය කොලෙජ් වලට දාන්න නැතුව ගොඩක් හොඳයි මේ යුනිවර්සිටි එකකටම එන්න පුළුවන් නම් මොකද හිතේ බයක් සැකයක් නැතුව එන්න පුළුවන්. මොකද වීසා රිෆියුසල් එකක් වුණාට පස්සේ ආයිත් කිසිම කෙනෙක්ට අපි ඒක මේ කියලා වැඩකුත් නැහැ. සහ මේ ඒ ඉෆෙක්ට් එක එන්නේ ආයිත් අපිටම තමයි ස්ටුඩන්ට් තමයි වෙන කාටවත් යන්න ඒජන්ට් යන්නෙත් නැහැ. අර ගෙදර මිනිස්සුන්ටයි ස්ටුඩන්ට්ටයි. ඉතින් අපරාධ සල්ලි නිකන් වියදම් කරගෙන වැඩේ කරලා නිකන් අනා ගන්න එපා. හරිද? අන්න ඒක තමයි පළවෙනි දේ. ඔය ඒජන්ට්ටුයි ඊට පස්සේ ඔයා තෝරගන්න කොලෙජ් එකයි. ඔතන ලොකු සම්භාවිතාවයක් තියෙනවා වීසා එකක් ඔයාගේ රිෆියුස් වෙනවද නැත්නම් වීසා එක ග්‍රෑන්ට් වෙනවද කියන සම්භාවිතාවය ගොඩාක් තියෙනවා ඒජන්ට් මතයි. ඊට පස්සේ මේ ඔයාලා තෝරගන්න කොලෙජ් එකක් හරි යුනිවර්සිටි එකක් හරි යුනිවර්සිටි එක නම් ඒක මත සහ ඔයාලා තෝරගන්න කොලෙජ් එක මත තමයි. හරිද? ඊට පස්සේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකෙත් ප්‍රශ්න තිබුණා නැත්තේ නෑ. හරියට ලියලා තිබ්බේ නෑ. හරියට මොනවාද එන්නේ කියලා තිබුණේ නෑ. ඇයි මම යන්නේ කියලා තිබුණේ නෑ. ආයි ලංකාවට එන එවිඩන්ස් ගොඩක් දීලා තිබ්බේ නෑ. ඉතින් මේ මම දැක්ක මේ මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් අහලා තියෙනවා ඒජන්ට් කියනවා කියලා මේ අම්මට තාත්තටයි බිස්නස් එකක් පෙන්වන්න ඕනේ. ලක්ෂ 5ක ඉන්කම් එකක් පෙන්වන්න ඕනේ කියනවා. ඒක අවුලක් නැද්ද? ඒක ඇත්තද කියලා. ඔව් ඒජන්ට් එහෙම කියන්නේ මේ ඔයාලගේ ඒ කියන්නේ ඔයාලා ලංකාවට ආයිත් එනවා මේ ඔයාලගේ අම්මලා තාත්තගේ බිස්නස් එකක් තියෙනවා. ඉතින් අම්මගෙන් තාත්තගෙන් පස්සේ ඔයා තමයි මේ බිස්නස් එක රන් කරන්න කියන ප්ලස් පොයින්ට් එක ඒ බිස්නස් එක ඇතුලේ තියෙනවා. බිස්නස් එකක් පෙන්වනවා කියන එක වීසා එකට ගොඩාක් ලොකු ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් වීසා වාගේ වීසා ග්‍රෑන්ට් වෙන්න. ඉතින් මේ ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක් ඔය වීසා වලට බිස්නස් එකක් සයිඩ් ඉන්කම් එකක් පෙන්වන එක. හරිද? ඊට පස්සේ මගේ තිබුණා ෆන්ඩ් වල ප්‍රශ්නයක්. මම හරියට කල් තියලා දාලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මාස 6ක් සල්ලි පරණ නැහැ. හරියට සෝස් එකක් දීලා තිබ්බේ නැහැ. හරිද? ඊට පස්සේ අනිත් දෙක තමයි මම මේ දාපු බැංක් එක. මට මතක නැහැ බැංකුවේ නම මොකක්ද කියලා. හරිද? බැංකුවේ නමවත් මට මතක නැහැ. ඉතින් අන්න ඒ වගේ වැඩ කරන්න එපා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දානවා නම් කමර්ෂල් බැංක් එකක දාන්න. කමර්ෂල් බැංක් කියද්දි මේ කමර්ෂල් බැංක් නෙමෙයි. ඒ කියන්නේ අර මම කියන්නේ ගනුදෙනු කරන බැංකු තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ගනුදෙනු කරන මම නිකන් උදාහරණයක් කියන්නම්. කමර්ෂල් HNB ඊට පස්සේ BOC Peoples ඊට පස්සේ තව මොනවද තියෙන්නේ කියපු නැති බැංකුත් ඇති. අන්න ඒ වගේ අර අපි එදිනෙදා ගනුදෙනු කරන බැංකු වල දාන්න. ෆයිනෑන්ස් කම්පැනි වල දාන්න එපා FD එකේ පොලිය වැඩි කියලා. උතන තමයි කිලෝ ගන්න අනිත් පොයින්ට් එක. හරිද? ගෙදරින් ලක්ෂ 150 දානවා අරකේ මේ පොලිය වැඩි කියලා. මේ ෆයිනන්ස් කම්පැනි වල අවුලක් නැහැ. එහෙම දාලා වීසා ආපු අය ඉන්නවා. හැබැයි මම කියන්නේ නිකන් රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ පොඩි කාලයකට. ඔයගොල්ලෝ මේ බැංකු වල සල්ලි දාද්දි ඒ විදිහට දාන්න එපා. ඉතින් ඒක එක වීක් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඔයාගේ වීසා එක කොයි පැත්තට කැරකෙයිද කියලා. ඉතින් අර නිකන් ඔයා හිතන්න නිකන් ඔයාගේ වීසා එක තියෙන්නේ මේ වැට උඩ කියලා. ඉතින් ඒ වගේ වැට උඩ තියෙද්දි අර වගේ හේතු නිසා ඔයාගේ වීසා එක රිෆියුස් වෙන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් මේ විශේෂයෙන්ම ඔය වීසා එක රිෆියුසල් වෙන්න තියෙන ලොකුම ප්‍රධානතම හේතුව ඔය ෆන්ඩ් වල ප්‍රශ්නේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක. අනිත් එක දුවා තෝරගන්න කොලෙජ් එක හරි මේ යුනිවර්සිටි එක හරි ඒකේ ලෙවල් එක අනුව ඒක තීරණය වෙනවා. ඉතින් ඔය වගේ දේවල් නිසා ඔයාගේ වීසා එක රිෆියුස් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා කෝස් එකක් තෝරගනිද්දි. හරිද? ඔයා කෝස් එකක් තෝරගනිද්දි ඔය සිමිලර් කෝසස් තෝරගන්න එපා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාට ඔයා ඉන්නේ බැචලර් එකට නම් ඒ බැචලර් එක ඔයා ලංකාවේ ඒ කියන්නේ යුනිවර්සිටි ගොඩා. ඒ කියන්නේ ඔයා නිකන් උදාහරණයකට මම ගන්නවා ස්ලිට් එකෙත් තියෙනවා, NIBM එකෙත් තියෙනවා, NSBM එකෙත් තියෙනවා. හරිද? ඊට පස්සේ ACBT එකෙත් තියෙනවා, SINEC එකෙත් තියෙනවා. ඔක්කොගෙම තියෙනවා. හරිද? අන්න ඒ වගේ තියෙද්දි ඔයා ඇයි මේ ඕස්ට්‍රේලියාවට එන්න කියන ප්‍රශ්නේ ලොකුවටම මේ වීසා රිෆියුසල් වල මේගොල්ලෝ සටහන් කරලා තියෙනවා. මම එක පොයින්ට් එකක් ඔයාලට කියන්නම්. මම මේ පොයින්ට් එක ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. මෙන්න මේක. In summary these factors include හරිද? In their home country including the applicant's economic situation, political and civil unrest in the applicant's home country. ඒ කියන්නේ රටේ තිබුණු ඒ දවස්වල රටේ තිබුණු වාතාවරණය, දේශපාලන අන්ස්ටේබල් ගතියයි සහ මගේ තිබුණු ඉකොනොමික් සිටුේෂන් එකයි. රටේ තිබිච්ච ඉකොනොමික් සිටුේෂන් එකයි. හරිද? ඊට පස්සේ the extent of the applicant's personal ties of their home country, whether the applicant has sound reason for not studying in their home country if a similar course is available,
and military service commitments that would present as a significant incentive for the applicant not to return their home country කියන ඔන්න ඔය පොයින්ට් එක තමයි මේන් පොයින්ට් එක. ඔය හැම වීසා රිෆියුසල් එකකට මම හිතන්නේ ඔය පොයින්ට් එක දානවා සහ මේ ඔය වගේ තව පොයින්ට් තියෙනවා 1 2 3 4 5ක්. මම මේ පොයින්ට් පහම ඔයාලට දාන්න. ඔන්න ඔය වගේ දේවල් මේකේ කෙලින්ම මේගොල්ලෝ කියලා තියෙනවානේ මේ එයාගේ මොකද්ද මේ සිමිලර් කෝස් එක තියෙනවා. ඇයි ඔයා මෙහෙට එන්නේ සිමිලර් කෝස් එකක්? ඒ කියන්නේ ඔයාට ලංකාවේ ඔක කරන්න පුළුවන්කම තියෙද්දි ඔයා මොකටද මෙහෙට එන්නේ? ඔයා යුනිවර්සිටි එකක් තෝරගනිද්දි ඔයා බලන්න යුනිවර්සිටි එකේ මේ කියන්නේ ඔයා හිතන්න ලංකාවේ උදාහරණයක් විදිහට ගන්න ඔයා ECU එකට එන්නේ කියලා. ECU එකේ ඉන්නවා කියලා. හරිද? ECU එකේ ඉද්දි ඔයා විසා දානවා මෙහෙ යුනිවර්සිටි එකකට. හරිද? ඒ දැන් ECU එකේ අවුරුදු 3 ඔයාලට කම්ප්ලීට් කරන්න පුළුවන් නම් ඒ ඩිග්‍රී එක ගොඩක් දුරට මේගොල්ලෝ මේ කියන්නේ සහ රිෆියුස් කරන්නත් ඕන නම් ඔයාව මෙන්න මේ රීසන් එක තියෙනවා. මෙහෙ ඇවිල්ලා මොකටද ඔයා ඉගෙන ගන්න? ඔයාට ලංකාවේ ඔය අවුරුදු 3 කරලා අවුරුදු 2ක් හරි 3ක් හරි ඩිග්‍රී බැචලර් එක ඉවර කරලා මාස්ටර් එකට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් කියන එක මේගොල්ලෝ පොයින්ට් එකක් විදිහට දෙනවා. ඉතින් මේ වගේ තව තියෙනවා. මේක තව පිටු කෙලින්ම රිෆියුසල් එකක තියෙනවා පිටු 4ක් තියෙනවා. ඉතින් හතරෙම ඔය වගේ තමයි කියලා තියෙන්නේ. හරිද? ඉතින් මේ මම මේක ඔක්කොම ටික කියවන්න යන්නේ නැහැ. මම ඔයාලට මේ පොයින්ට් පහ දාන්නම්. ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි ඔයාගේ වීසා එක රිෆියුස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හේතු ටික හොඳට මතක තියාගන්න. වීසා දාද්දි හොඳට බලන්න, SOP එක හොඳට බලන්න, ඔයා යන්නේ කොහෙද කියලා බලන්න, මොකද්ද කරන්න කියලා බලන්න. මේ වගේ පුංචි හේතු බලන්න. මේ අර ඒ කියන්නේ සිමිලර් කෝස් එකක්, ඒ කියන්නේ ලංකාවේ තියෙන කෝස් එකක් මෙහෙ කරන්න එනවා කියලා. ඉතින් වීසා එකක් රිෆියුස් කරලා තියෙනවා. මේ මගේ වීසා එක රිෆියුස් වෙලා තියෙන මේ මගේ පොයින්ට් එක මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් හොඳට බලලා ඉන්නේ. දැන් ගොඩාක් මෙහෙමයි. එහෙමයි කියලා මුකුත් ඒ කියන්නේ ලංකාවේ නැති කෝස් මෙහෙ කරන්න බෑ. හරිද? ඒ කියන්නේ හැමෝම මෙහෙම එන්නේත් නැහැ. ඉතින් ගොඩක් අය එන්නේ ලංකාවේ තියෙන සමහර ලංකාවේ තියෙන ගොඩක් කෝස් වලට එනවා. ඉතින් අර රිෆියුසල් කියනවා හිතනවා වගේ ෆන්ඩ් වල ප්‍රශ්නයක් තියෙනවා. හරි වගේ SOP එකේ ප්‍රශ්නයක් තියෙනවා. හරි ඔය මොන හරි ප්‍රශ්න තියෙදි ඉතින් මේගොල්ලෝ මේ වගේ රීසන්ස් මේකට දානවා. ඉතින් මෙන්න මේ වීසා රිෆියුසල් එකේ තියෙන රීසන්ස් ගොඩාක් දුරට බලපානවා ඊළඟට වීසා එකක් දාද්දි. මේ කියනවා ඊළඟට වීසා එකක් දානවා. දැන් මගේ ඩොකියුමන්ටේෂන් ප්‍රශ්න ගැන මුකුත් මේගොල්ලෝ ඔය සල්ලි පෙන්නපු ඒවා වැරදි එහෙම කරන්න බෑ. ඒවා මුකුත් මෙන්ෂන් කරලා නැහැ. ඒක නිසා මට දෙවෙනි පාර ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් වීසා එකෙන් පස්සේ ඒ කියන්නේ වීසා රිෆියුසල් එකෙන් පස්සේ මම කොහොමද මේ වීසා එක ගත්තේ කියන ප්‍රොසෙස් එක ඔයාලට බලන්න ඕන. මම ඊළඟ වීඩියෝ එක දාන්න, ඔයාලා කමෙන්ට් එකක් දාන්න, එහෙම වීඩියෝ එකක් කරලා දාන්න කියලා. මම අනිවාර්යෙන් මේ වීඩියෝ එක අරන් එන්නම් ඔයාලට ඕනේ නම්. හරි. ඉතින් මේ channel එකේ මුලින් ඉඳන්ම වීඩියෝස් තියෙනවා. ඕස්ට්‍රේලියාව ගැනත් තියෙනවා. ඕස්ට්‍රේලියාවට එන විදිහක් තියෙනවා. ඉතින් අර අපි ගොඩක් මම බලන්නේ අපි පීඩිත පන්ති අපි අර මේ මොකද්ද ඒකට කියන්නේ? මේ බිම්මට්ට මේ මිනිස්සු නිසා. හරිද? ඉතින් තවත් කොල්ලෙට්ට ගෙල්ලෙට්ට ඕස්ට්‍රේලියාවෙන් ආසෙන් ඉන්න කොල්ලෙට්ට ගෙල්ලෙට්ට තමයි මේ channel එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්. හරිද? ඉතින් සෙට් වෙලා ඉන්න channel එකත් එක්ක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මුලින් ඉඳන්ම වීඩියෝස් තියෙනවා. තවත් වීඩියෝස් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සහ ඔයාලට දැනගන්න ඕන මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම like එකක් දාන්න. කමෙන්ට් වලට මම අනිවාර්යයෙන් respond කරනවා. දන්න දෙයක් නම් මම අනිවාර්යෙන් කියනවා. දන්නේ නැති දෙයක් නම් මම කියනවා මම ඒකට අප්ඩේට් නැහැ කියලා. හරි. එහෙනම් සෙට් වෙලා ඉන්න channel එකත් එක්ක ඉස්සරහට මම තව වීඩියෝ අරන් එන්නම්. ගිහින් එන්නම්. අදට bye bye ජය වේවා.